සුබ දවසක් කියලා සියලුම දෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අදත් බිනරිය එම්බ්‍රොයිඩරි වෙත. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ බ්‍රා කට් සාරි ජැකට් එකක මිමි සකස් කර ගැනීම සහ ලයිනින් කොටසේ ඇඳලා කොහොමද ඒක කපා ගන්න කියලා. ඉතින් මේ සඳහා මුලින්ම මම අද තෝරගන්නවා සුදු පැහැති කඩදාසියක්. ඒකේ මම බලවාටිය පැත්තේ නගල් භාගයක් තියලා මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම ඇද කැපෙන රේඛාව විදිහට රේඛාවක් ඇඳ ගන්නවා අඟල් භාගයක් හෝ කාලක් තියලා. ඊට පස්සේ මගේ ජැකට් එකේ උස 15මාරයි. ඒකට 2මාරක් එකතු කරලා තමයි මම උස ලකුණු කරන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට අඟල් 18ක උස ලකුණු කරලා ඉවරයි. දැන් මම ලකුණු කරගන්නේ පපුව මුදුන ප්‍රමාණය සහ පපුව යට ප්‍රමාණය. පපුව මුදුන ප්‍රමාණයට අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරා. පපුව යට ප්‍රමාණයට අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරා. ඊට පස්සේ මම ඒ රේඛා දෙක මේ විදිහට ඇඳ. ඊට පස්සේ මම ලකුණු කරගන්න යන්නේ උරහිස. උරහිස මට ඇවිල්ලා තියෙනවා අඟල් 14ක්. මේ 14න් අඟල් දෙකක් අඩු කරාම අඟල් 12යි. ඒක දෙකට බෙදුවාම අඟල් 6යි. ඒකට අඟල් භාගයක් එකතු කරනවා මහුම් වාසි විදියට. ඊට පස්සේ මම ඒක මෙන්න මෙතන ඉඳලා තමයි ඉදිරියට ලකුණු කරගන්නේ. ඊට පස්සේ මම රැගල් රේඛාව ලකුණු කරනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා කොහොමද හදාගන්නේ කියලා. උරහිස රේඛාව දෙකට බෙදුවාම අඟල් 6යි. ඒක මම මේ විදිහටම ලකුණු කරනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒකත් මම මේ විදිහට ඉස්සරහට ඇඳ ගන්නවා රේඛාවක්. ඊළඟට මම ඇඳ ගන්න යන්නේ පපුව වට රේඛාව. පපුව වට රේඛාව මට ඇවිල්ලා තියෙනවා 38ක්. 38 හතරට බෙදලා එන උත්තරේ තමයි අපි මෙන්න මේ විදිහට ලකුණු කරගන්නේ. ඒකත් මම පල්ලෙහාට මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම කොහොමද මේ රේඛාවන් ටික ඇඳගත්තේ කියලා. දැන් අපි ඇඳ ගන්න යන්නේ ඉනවට රේඛාව. ඉනවට රේඛාව 31ක් ඇවිල්ලා තියෙනවා. ඒකට අඟලක් එකතු කරාම 32ක් වෙනවා. 32 හතරට බෙදුවම අඟල් 8ක් එනවා. ඉතින් මේ අඟලට මම මේ යටම රේඛාවේ ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ ඉනවට පොයින්ට් එක සහ කිහිලි කඩ පොයින්ට් එක මෙන්න මේ විදිහට යා කර ගන්නවා. ඊළඟට අපිට තියෙන්නේ ඩාට් සකස් කර ගැනීම. මේ ඩාට් සකස් කර ගැනීමේදී පපුව වට ප්‍රමාණය අනුවම chart එකක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒක බලලා මෙම ඩාට් සකස් කර ගන්න. මේ සඳහා මම මුලින්ම කරන්නේ ඉනවට රේඛාවේ ඇති දුර ප්‍රමාණය මෙන්න මේ විදිහට දෙකට බෙදනවා. දෙකට බෙදුවම මට එනවා අඟල් 4ක්. ඒ අඟල් 4 මම මේ පපුව මුදුන රේඛාවේ ලකුණු කර ගන්නවා. මේක ඔයගොල්ලන්ට ක්‍රම දෙකකට තව එකට ගන්න පුළුවන්. කෙනාගේ පපුව අතර දුර ප්‍රමාණය මැනලත් ඔයාලට මේක දෙකට බෙදලා මේ ස්ථානයේ මේ සලකුණ යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මේ ස්ථානයේ සිට මේ රේඛාවන් තුනේම අඟල බැගින් ලකුණු කර ගන්නවා. පොයින්ට් එකේ සිට අඟලක් පහත් කරලා අපි මේ ලකුණු කර ගන්න ඕනේ. ඊට පස්සේ chart එකේ විදිහට අපි ඒ ඩාට් එකට එන දුර ප්‍රමාණය දෙකට බෙදලා මේ විදිහට නිර්මාණය කරගන්නවා. දැන් මම ඇඳ ගන්න යන්නේ C ඩාට් එක. C ඩාට් එකේදී අපි කරන්නේ chart එකේ විදිහට අපිට එන ප්‍රමාණය දුර ප්‍රමාණය අඟල් 1යි කාලක්. ඒ 1යි කාල අපි දෙකට බෙදනවා. දෙකට බෙදුවට පස්සේ එන උත්තරය තමයි අපි මේ රේඛාවේ දෙපසට ගන්න. ඊට පස්සේ ඒකත් මම මෙන්න මේ විදිහට නිර්මාණය කරනවා.
දැන් අපි සියත් සකස් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන B dot එක සකස් කරගන්න. ඒක සකස් කරගන්න විදිහ පුළුවන් බලා ගන්න. මෙන්න මේ පොයින්ට් එකේ සිට උඩට අපි අඟලක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ අඟල මම මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අඟලත් අපි අඟල් භාගයක් විදිහට මෙන්න මේ විදිහට දෙකට බෙදා ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙයාම මම මේ ඩාට් එක නිර්මාණය කරගන්නේ. දැන් අපි බලමු මේකේ බ්‍රා කට් එක කොහොමද අපි සකස්න්නේ කියලා. ඒ සඳහා මම කරන්නේ මේ පොට රේඛාවෙන් අඟල් භාගයක් පහත් කරලා රේඛාවක් ඇඳ ගන්නවා. මේ පොයින්ට් එකේ සිට අඟල් එකමාරක් උඩට ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ අඟල් භාගයක් පහත් කරනවා. ඊට පස්සේ මම මෙන්න මෙතන ඉඳලත් අඟල් භාගයක් උඩට ලකුණු කරනවා. ඊට පස්සේ මෙන්න මේ අපි ගත්ත මේ ඩාට් එකේ ගත දුර ප්‍රමාණය මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා එළියට ලකුණු කරනවා. ඊට පස්සේ මේ පොයින්ට් එක කැපිලා යන විදිහට කිහිලිකට සිට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මම කරන්නේ මේ කට් එක ඇඳ ගන්න එක. ඉතින් ඔයාලට පේනවා ඇති පැහැදිලි ඇති මම ඒක මොන පොයින්ට් කැපිලා යන විදිහට ඇඳලා. ඊට පස්සේ මම මේ පල්ලෙහාට ගත්ත අඟල් භාගයේ ඉඳලා අඟල් භාගයක් නැවත පහත් කරනවා. මේ පොයින්ට් එකේ ඉඳලා මම අඟල් භාගයක් ඒ අඟල් භාගයේ සිට මෙන්න මේ රේඛාව කැපිලා යන විදිහට අපි කලින් පහත් කරපු අඟල් භාගය කැපිලා යන්න මෙන්න මේ විදිහට අපි මේ ඇඳ ගන්නවා. මෙතනම මම අඟල් ඉස්සරහට ලකුණු කරනවා. මේ හරියෙන් අඟලක් ඉස්සරහට ලකුණු කරනවා. ඊට පස්සේ මම මේක මේ විදිහට රේඛාවක් දැන් මම මෙන්න මේ ස්ථානයේ සිට අඟල් භාගයක් පහත් කරනවා. ඊට පස්සේ මම ඒකත් මේ විදිහට කරගන්නවා. දැන් කීලිකට ඇඳ ගන්න. ඒක අඳිනකොට මම මේ පොයින්ට් එකේ සිට අඟලක් කරපුණු කර ගන්නවා. මේ පොයින්ට් එකේ සිටත් මම අඟල් කර පැත්තට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ උරේස රේඛාව සහ අඟලක් ඇතුළට ගත්ත පොයින්ට් දෙක යා කර ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා අඟල් 1.1ක් ලකුණු කර දැන් අපි බලමු කොහොමද කිහිලිකට ඇඳගන්නේ කියලා. මෙතන මම අඟලක් ඉස්සරහට කරනවා. දැන් අපි මෙන්න මේ විදිහේ කිහිලිකට ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට අඟල් එකමාරක් රට ලකුණු කරනවා. මෙතනින් අඟලක් ඉස්සරහට ලකුණු කරනවා. මෙතනින් මම ඉස්සරහට ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ මම ඒ පොයින්ට් මෙන්න මේ විදිහට යා කර ගන්නවා. දැන් අපිට තියෙන්නේ කර ඇඳ ගන්න. ඉතින් ඒ සඳහා මේ විදිහට තමයි සූදානම් කරගත්තේ. මේ කර ලකුණු කිරීමේදී අපිට මේ හිස ලකුණු කරනකොට අපිට මේක වෙනස් වෙනවා මෙමි. මම අද ගත්තේ අඟල් 3ක් ඊට පස්සේ මම ඒක පල්ලෙහාට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මම කර ගැඹුරු ලකුණු 7ක් විදිහට ඒකත් මම මේ විදිහට ලකුණු කරගෙන පුළුවන් අපි කැමති කර මෝස්තරයක් ඇඳ ගන්න. ඊට පස්සේ මම තමයි මේක කපා ගන්නේ.
ඔයගොල්ලන්ට පුළුවන් ඊළඟ දවසේ සාරි ජැකට් එකක් මහන්න ඔයක් තියෙන කෙනෙක්ට කමෙන්ට් එකක් දාලා තියන්න. අපිට පුළුවන් වෙයි සම්බන්ධවත් වීඩියෝ එකක් කරන්න. ඔබට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒත් ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් එක තියන්න. ඊට පස්සේ අපි මේ කොටස මෙන්න මේ විදිහට කරගන්නවා. ඊට පස්සේ කට් කොටසත් මේ විදිහට කපා ගන්නවා. අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ කොටසින් දෙකක් අඟල් එකමාරක් පළල ඒකනේ කොහොමද කියලා බලන්න පුළුවන්. මේක එකමාරක් විදිහට ගන්න පුළුවන්. ඊට අඩුවෙන් ගන්නත් පුළුවන්. අපි මේ විදිහට කපා ගනිමු. ඉතින් ඊට පස්සේ මේ මහ ගන්න විදිහ මම ඔයගොල්ලන්ට චුට්ටක් කියන්නම්. මෙසේ මෙන්න මේ කොටසේ හොඳ පැත්ත කොටස තියලා මේ කොටසට අපිට පුළුවන් පේසින් ස්ටිප් කොටසකුණ අවශ්‍යතාවයක් තියෙනවා. මේ විදිහට අනිත් පැත්ත හරවලා අපි මහගන්නේ. දැන් අපි යන්නේ පිටිපස්ස කොටස සකස් කරගන්න රෙදි කොටසක තමයි අපි නිර්මාණය කරගන්න ඕනේ. අපි මුලින්ම ලකුණු කරගන්නවා මේකේ ප්‍රමාණයට අඟල් එකමාරක් කරලා කපන රේඛාව. ඊට පස්සේ මම ලකුණු කරන්නේ උරහිස ප්‍රමාණය. උරහිස කලින් අපි ලකුණු කරේ 6මාරක්. ඉතින් ඒ හැරම අපි මේ විදිහට ලකුණු ගන්නවා. මේ විදිහට රේඛාව යා කරගන්න. ඊට පස්සේ කරන්නේ රැගල් රේඛාව. රැගල් රේඛාවත් අපිට ආවේ අඟල් 6ක්. ඉතින් ඒක අපි ඊටම ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි ලකුණු කරගන්න පපුව වඩ ප්‍රමාණය. පපුව ප්‍රමාණය 9මාරයි. ඒ 9මාරට විදිහට ලකුණු කරනවා. ඊට අපි රේඛාවකින් මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ පොයින්ට් එකකින් සිට අඟල් 5 විතරට ලකුණු කරනවා. මෙතනින් මොකද දෙයක් ඇතුළට ලකුණු කරලා අපිට පුළුවන් මෙන්න මේ පොයින්ට් එක කරන්න. මේ මම මෙන්න මේ පොයින්ට් එක ඉස්සරහට අඟල් 1 පාරක් කරගන්නවා.
කරන්නේ උස රේඛාවේ සිට අඟල් 4ක් පහත් කරනවා මැවුම් වාසිය තියන්නේ නැතුව මේ මහන්නත් පුළුවන් මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද පුළුවන් ටිකක් දාලා තියන්න. දැන් මෙන්න මේ අනේ ලකුණු කරන අත වටනය ඉතින් අඟලක් හෝ අඟල් භාගිත කරගත යුතුයි. දැන් මම අඟල් 3ක් කරා. ඊට පස්සේ මේකේ තව ක්‍රම අලුතින් ඉගෙන කට්ටියට මේ අත අඳින ඒවා අපි පස්සේ ඉගෙන ගන්න. දැනට මම මේ විදිහට දෙන්නම්. ඉතින් මේ විදිහට තමයි අපි මේ සාමාන්‍ය අතක් මහන්නක මේ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ මම අද මේක කපලා පෙන්නන්නේ නැහැ. මම වෙනනම් ඒක අපි කමෝනේ කොටාන දෙන්න කියලා කිව්වට දැන රේඛාවන් වල අත කපනස අපිට පුළුවන් නිර්මාණය කරගන්න. ඉතින් අදට ඒ ටික ඇත්ත මෙන්න මේ විදිහට තමයි වෙනින් කොටසින් එක කපලා ඉවසෙ එන්නේ. අපිට තමයි මහල ඉවරුණාට පස්සේ අපිට මේ සාර්ථක වෙන්නේ. ඉතින් එදා වගේ විදිහට හොඳයි නම් ලයික් කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එක බලලා බෙල් අයිකන් එක සුබ දවසක් වෙන්න.